මොනම් පිස්සේ. හේ ජේ මම වොෂ් එකක් දාගෙන යනවා. ඕකේ. එදා මං ඇමරිකාවට එන්න ආපු දවසේ මගේ සහෝදරයාගේ සමුදීම හරිම කෙටි සරලයි ඒ වගේම අවංකයි. ඔයා යන්න. ඔයාට ඉගෙන ගන්න ඕනේ නැත්නම් කමක් නැහැ. ඒ ගැන වද වෙන්න එපා. ඔයාට ඉංග්‍රීසි ඕනේ නැත්නම් ඒ ගැන බොරුවට මහන්සි වෙන්න එපා. එහිදී ඔයා කැමති ඕන විදිහකට ජීවත් වෙන්න. ඔයාට පුළුවන් හොඳට විනෝද වෙන්න. අපි වගේ පවුල් වල අයට ඕන කරන්නේ එච්චරයි. ආයෙ මෙහෙ නාවත් කමක් නැහැ. එදා මම තේරුම් ගත්තා මාව ඇමරිකාවලට ඉගෙන ගන්න නෙවෙයි කියලා. එයාලා මාව මෙහෙට එව්වේ බලෙන්. මට කවදා හරි නැති වෙන දේ හියුම් දැනටමත් අයිති කරගෙන. ඒක තමයි ඇත්ත. තව ඕනද? ගෙදර කට්ටිය කොහොමද මචං? උඹට හැමතිස්සෙම බණින අයියා, දුකින් ඉන්න අම්මා, කවදාවත් බලන්න නැති උඹේ තාත්තා ගැන මොකද හිතන්නේ? ඒත් ඒකට කාටවත් බැනලා වැඩක් නැහැ. ඒක තමයි මගේ දෛවය. ඒ යාළුවා උඹ මොකද කරන්න මේ නිවාඩුවේ? උඹ නැතුව නම් ලොකු පාළුවක් දැනේ මට. උඹ මොකද හිතන්නේ? ඇයි? උඹට මන් නැතුව පාළු නැහැ? හිටපො උඹට මං අද අයියෝ උඹට රිදුනද කියපන්කෝ. වැඩේ ටිකක් අවුලනවා වගේ නේ බා. කවුරු හරි දැක්කොත් හිතයි අපි මුට මොනවා හරි කරනවා කියලා. එහෙනම් උඹ ගිහින් එතනින් හිට ගනින්කෝ. මොකද්ද? හිට ගන්න අපිත් ඊළඟින්. උඹට විකාරද? ඇයි උඹත් හිටගෙන ඉන්න ආසද? හරි හරි මම මෙතනින් හිට ගන්නම්. උඹ මට ගහපන්. මං කිව්වේ නෑනේ මං ගහනවා කියලා. යාළුවෝ උනාම සාධාරණ වෙන්න ඕනේ. ඒ වරේ. උඹට පුළුවන් ඒක කරන්න. යොන්දෝ මොකද? උඹ ඕක විසි කරත් ගුටි කනවා, විසි නොකරත් ගුටි කනවා. ප්‍රශ්නේ තියෙන්නේ උඹ අපි තුන්දෙනාගෙන් මේ වෙලාවේ කාගෙන්ද ගුටි කන්නේ කියන එක විතරයි. අනාගතේ අපි තමයි තමුසලගේ බොස්ලා වෙන්න ඉන්නේ, තේරුණානේ? ඉක්මනට ඕකෙන් ගහපන්. මං හිතන්නේ උඹට මං කියන දේ තේරෙන්නේ නෑ වගේනේ. හරි ඉතින් කරපන්. උඹ දැන් කරපු ඒ වීර ක්‍රියාව මං හෙලා දකිනවා. ඒත් පරිස්සම් වෙලා ඉඳපන්. ඇහුණා නේද උඹට? මම දැන් මෙතනින් ගියොත් හොඳයි වගේ. කොල්ලනේ අපි එන නිවාඩුවෙන් පස්සේ හම්බෙමු. හොඳට විනෝද වෙයල්ලා. උඹලා ඔකට හොඳට සලකන්න ඕනේ. හරි ලොක්කා. සයිලන්සර් එක, රේසින් කිට් එක, හෙඩ්ලයිට් එක, හැන්ඩල් එක ඔයා කියපු විදිහටම දාලා තියෙන්නේ. දාලා තියෙන්නේ හොඳ මේවා තමයි. ඒවා ගෙනාවේ පිට රටින්. මගේ ලොකු ගානකට විදින්න වගේ හදන්නේ. අපෝ සල්ලි ප්‍රශ්නයක් නෑ.